ඔයාලට දවසකට එනර්ජි කොච්චරක් ඕනද කියලා දන්නවද? ඒක හොයාගන්න හැටි අද මම කියලා දෙන්නම්. අපි දැන් බලමු ඔයාගේ BMR එක කැල්කියුලේට් කරගන්නේ කොහොමද කියලා. කලින් වීඩියෝ එකකදී අපි කිව්වා ඔයාගේ BMR එක කැල්කියුලේට් කරගන්නේ කොහොමද කියලා දෙනවා කියලා. ඔන්න ඒ පොරොන්දු ඉෂ්ට කරන්න තමයි අද අපි මේ යන්නේ. BMR හෙවත් basal metabolic rate කියන්නේ ඔයා rest එකේ ඉඳද්දී ඔයාගේ basic life functions perform කරන්න ඔයාට අවශ්‍ය කැලරි ප්‍රමාණය. ඒ කියන්නේ breathe කරන්න, blood circulation එකට, cells repair and grow කරන්න ඔයාගේ ශරීරයට අවශ්‍ය වෙන එනර්ජි ප්‍රමාණය තමයි මේකෙන් අපි කැල්කියුලේට් කරන්නේ. මේ කැල්කියුලේෂන් එකට ඔයාට ඔයාගේ weight එක, height එක වගේම age එක අවශ්‍ය වෙනවා. අපි මේකට use කරන්නේ Mifflin St. John equation එක. This is for men and this is for women. මේක අමාරුවෙන් ගණන් හද ඉන්න දෙයක් නෑ. ඔයාට BMR කැල්කියුලේටර් එකෙන් හරි ChatGPT වගේ AI app එකකින් හරි මේ වැඩේ කරගන්න පුළුවන්. මතක ඇතුව මේල්ද ෆීමේල්ද කියලා සිලෙක්ට් කරන්න හොඳේ. දැන් අපි බලමු ඔයාගේ ඇක්ටිවිටි ලෙවල් එකත් එක්ක දවසකට ඔයාට අවශ්‍ය කැලරි ප්‍රමාණය කොච්චරක්ද කියලා. ඒකට අපි කියනවා total daily energy expenditure කියලා. හරිම සරලයි. මේ ටේබල් එකෙන් ඔයාගේ ඇක්ටිවිටි ලෙවල් එක සිලෙක්ට් කරා. ඒකට ඉස්සරහන් තියෙන value එකෙන් ඔයාගේ BMR එක වැඩි කරගන්න විතරයි තියෙන්නේ. මේක manually කරන හැටි first comment එකේ දාලා තියෙනවා. ඒක බලන්න. ඉතින් මේ ගන්න value එකෙන් calories 200ත් 700ත් වගේ ප්‍රමාණයක් අඩු කරගන්න එකට තමයි අපි calorie deficit එකක් create කරනවා කියලා කියන්නේ. දැන් තේරෙනවනේ වැඩේ. හැබැයි මේක හරි guidance එකක් ඇතුව කරන්න. ඉතින් BMR එක ගැන දැනගෙනම ඔයාගේ fitness journey එක start කරනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ smart nutrition decisions ගන්න වගේම ඔයාගේ long term results achieve කරගන්න. See you again. Stay safe and be healthy.